Hello everyone. ඉතින් මට ඔයාලගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර වෙලාවම මගේ කතාව පටන් ගන්න කලින්. ඔයාලට දේශපාලනය කියන දේ ගැන මොනවද හිතෙන්නේ? දේශපාලනය කියන්නේ මොකක්ද? ඒක ඔබ තේරුම් අරන් දින්නේ නැත්නම් ඔබට තවදුරටත් ඒක තේරුම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවද? දේශපාලනය කියලා කියන්නේ මගේ ඇස් දෙකෙන් බලනවා නම් ඒක තාක්ෂණයක්. නමුත් තාක්ෂණ විෂයට ආදරය කරන ඔයාලා හැමෝම දේශපාලනය අනුමත කරනවද? මම හිතන්නේ. මොකද කියනවනම් මේ පාර ඡන්දය අරගෙන බැලුවාම ගොඩක් අය ඡන්දය දාන්න ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ඔබලා දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. නමුත් දේශපාලනය කියලා කියන්නේ සුන්දර දෙයක්ද? කොහෙත්ම නැහැ. දේශපාලනය කියන්නේ සර්ව සාධාරණ දෙයක්ද? කොහෙත්ම නැහැ. දේශපාලනය කියන්නේ ඔයාලා හැමෝටම වැළඳ ගන්න පුළුවන් දෙයක්ද? කොහෙත්ම නැහැ. දේශපාලනය කියන්නේ ප්‍රෝඩාවක්ද? අනිවාර්යයෙන්ම. දේශපාලනය කියන්නේ බොරුවක්ද? අනිවාර්යයෙන්ම. දේශපාලනය කියලා කියන්නේ මේ කල්ලියක් එකතුලා රටක් වනසන එකද? අනිවාර්යෙන්. කල්ලියක් එකතුලා තම තමන්ගේ ඇජෙන්ඩා වලට ක්‍රියා කරන එකද? අනිවාර්යෙන්ම. ඉතින් අපි කොහොමද මේක නතර කරන්නේ? ඉතින් මේක නතර කරන්න කියලා ආපු උදවිය දැන් කරන දේ ඔයාලට පැහැදිලිව පේනවා. ඒ ගැන මම කිසිම විදියකින් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව ගේන්න ඉතාමත් යොසුලුව කටයුතු කරපු කෙනෙක් වශයෙන් මට ඉතාමත් දරුණු කලකිරීමකට පත් වෙලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මෙයාලා තවදුරටත් මොනවද මේ කරගෙන යන්නේ කියලා. හැබැයි මෙයාලගේ තියෙන උද්දච්චකම නම් කිසිම අඩුවක් නැහැ. කිසිම අඩුවක් නැහැ. උද්දච්චකම ඒගොල්ලෝ හිතන් ඉන්නවා එයාලට මේ රටේ තියෙන 50%කටත් වැඩි බලයක් ඒගොල්ලන්ට ඒගොල්ලෝ බැඳගෙන ඉන්නවා කියලා වටේ. වැරදි. එයාලට තියෙන්නේ තවම 3% බේස් එක විතරයි. ඉතින් ඒ හින්දා මෙයාලා තවදුරටත් ওই විදිහට ගියොත් මෙයාලට ওই 3%ක් නැති වෙනවා. ඒක ස්ථිරයි. ඉතින් මට කියන්න තියෙන්නේ මම පෞගිය කරපු මගේ වීඩියෝ එකෙන් එක බලුනේ නැත්නම් මෙන්න මෙතනින් දානවා එක බලන්න. ඒකෙනුම් මම කිව්වා දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ කියලා. නමුත් එක එක අවස්ථාවලදී මට කතා කරන්න සිද්ධ වෙනවා කියලා මම කිව්වා. නමුත් දේශපාලනයකට වඩා මම හිතනවා මම කතා කරන්නේ මේ අවස්ථාවේදී රට ඔයාලා ගැන තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඔයාලා හිතයි මූ දැන් මේකට උදව් කළා දැන් මූ දෙපැත්ත මාරු කළා කියලා. කොහෙම එක පක්ෂයකට කියලා එහෙම බැඳගෙන හිටියේ නැහැ. බැඳිලා නැහැ. මම 2015 දී ඇත්තටම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කතා කරා. Nice. 2009 දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතා කරා. එතකොට මාර කරන්නේ මූ හැම පක්ෂයකටම කරලා තියෙනවා නෑ. රටට හොඳක් වෙනවා කියලා හිතන ඕනම අවස්ථාවකදී අපි නැගී සිටිනවා. අපි පක්ෂයක් බදාගෙන නැහැ. අපි වහල්ලු නෙමෙයි. ඉතින් අපි රටකට අවශ්‍ය කරන ඔයාලට අවශ්‍ය කරන දේ තමයි අපි දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි නිතරම මේ රටේ මිනිස්සු ගැන හිතනවා. අපි ඇත්තටම පිටරටක ජීවත් වෙන අය වශයෙන් අපිත් කැමති ඔයාලත් අපි වගේ රට ඇතුලේ ශ්‍රී ලංකාව තුල ඉතාමත් දියුණු වෙලා ඉතාමත් සහයෝගයෙන් ඉතාමත් ආදරෙන් කටයුතු කරනවා නම් අපි ගොඩක් කැමතියි. නමුත් අපේ කාලේ අපි ඉස්කෝලේ යන කාලයේදී තිබුණ ඒ සුන්දරත්වය අද කෝ? අද නෑ. අද සෝෂල් මීඩියා මාෆියා එකක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස්, ඔයාලගේ සිතුම් පැතුම් ඔය හැමදේම හරියට කියනවා නම් ගණීභවණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ කාලේ තිබුණු සුන්දරත්වය අද ඔයාලගේ දකින්නේ නෑ. කොතනක ගියත් ප්‍රශ්න, කොහේ ගියත් රණ්ඩු කරගන්න තමයි බලන් ඉන්නේ. මේ අවුරුදු 10 කාල පරාසය තුල. දැන් බලන්න මේ අවුරුදු 18ක නංගි කෙනෙක්, මල්ලි කෙනෙක් අරගෙන අපි බැලුවොත් එයාලා අවුරුදු 10කට කලින් කොතනද හිටියේ? අවුරුදු 8ක විතර පොඩි ළමයි. නමුත් අද එයාලා ලොකු කැම්පස් වලට ඇවිල්ලා දැන් එයාලා ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එයාලා හිතන් ඉන්න මානසිකත්වයක් තියෙනවා. ඉතින් මේ අවුරුදු 10ක මේ දශකයක විතර කාල පරාසය තුල එයාලා දකින්න දේ හින්දා තමයි ඔයාලා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් මේ වීඩියෝ එක බලනවනම් මට සමා වෙන්න. මම කෙලින්ම අමුවෙන්ම වචනේ කිව්වා. ඉතින් ඒක එහෙම නොවේ නම් ඒක ඔයාලා අදාළ කරගන්න එපා. එහෙම කෙනෙක් නම් හැදෙන්න උත්සාහ කරන්න. මොකද ඔයාලට ඔහොම ඒ විදිහට ගියොත් රටට අනාගතයක් නැහැ. ඉතින් මේ දේශපාලන පරිකල්පනය මේ දේශපාලනයේ පසුවදන දේශපාලනයේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි අරගෙන බැලුවොත් එහෙම මේ දේශපාලනය කියන දේ විසින්ම තමයි යම්කිසි රටක් හොඳ හෝ නරක බවට පත් කරන්නේ. එකක් තමයි දැන් කොන්ස්ටිටියුෂන්ස් තියෙනවා. ඒ කියන්නේ හරියට අරන් බැලුවොත් එහෙම දැන් රටක කොන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. ඒ රටේ තියෙන ඒ හදපු කොන්ස්ටිටියුෂන් එක ඇතුලේ තියෙනවා
නීති මාලාවක්. ඒ නීති මාලාව සමහරු වැරදි තැන් වලින් අල්ල ගන්නවා. ගොඩක් අය කරන්නේ ඒ වැරදි තැන් වලින් ඒ නීති මාලාව අල්ලගෙන ඒ කුඩා තැනින් රිංගල යන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ වැරදි තැනින් අල්ලගෙන යන්න. දාලා තියෙන්නේ හරි දෙයක් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් ධර්මයක් ඒ ධර්මයේ වැරදි පැත්ත ගැන හොයලා වාසි ලබා ගන්න පුද්ගලයාට බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ විශාල පොඩි පොඩි කොන් අවු වෙන්න පුළුවන්. මම වැඩ කරන්නේ ධර්මයට අනුව කියලා ඉවරලා ඒ ධර්ම දැනටමත් ඒක සිද්ධ වෙනවනේ. දැනටමත් ඒක සිද්ධ වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ඔයාලට ඒක තේරුම් කරලා දෙන්න. මොකද වැඩි දුරට මගේ වීඩියෝ බලන හැමෝම මගේ channel එක ඇතුලේ ඔයා subscribe කරගෙන නම් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන පුරවැසියෙක්. සමාජයේ වැදගත් විදිහට කතා බහ කරන පුරවැසියෙක්. සමාජයේ මිනිසුන් සමග ගැටිලා මිනිසුන්ට උදව් කරගෙන මිනිසුන් සමග එකා වගේ නැගිටලා කටයුතු කරන පුද්ගලෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මේ තේරුම් කරලා දෙන්නේ. ඉතින් යම්කිසි විදියකින් අද පවතින ආණ්ඩුව අගාධයට ගියොත් මේගොල්ලෝ මේ කරන වැරදි හින්දා ඔයාලා ආයේ පරණ කට්ටියව නම් ගේන ලෑස්ති වෙන්න එපා මහත්තයෝ. ඒ මොකද පරණ කට්ටියත් ඔතන්ට ඇවිල්ලා තමයි දැන් මේ වෙන කට්ටියක් ඒගොල්ලෝ පිට දාලා ඉවරලා තමයි මෙතනට මේ ආවේ. දැන් ඒගොල්ලොන් ගැන කියලා තමයි මේගොල්ලෝ ආවේ. ඒගොල්ලන් අහදනවා මෙහෙම කරනවා කියලා. මගේ හිතේ පවතින එක්තරා තව සැකයක් තියෙනවා. සමහරක් විට මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා ඇති ඒක ඔයාලා දකින්න ඇති. මේ දීන ඒ වගේම රොඩි වගේ සමාවෙන්න මම මේ රොඩි කියන වචනේ පාවිච්චි කරාට මම ඒක හිතකින් පාවිච්චි කරනව නෙමෙයි. සමහරුන්ට ඒක මම ඇඟිල්ල දික් කරනව නෙමෙයි. ඒ වගේ වචනයක් සමාජයේ පවතින හින්දායි මම ඒක පාවිච්චි කරන්නේ. ඉතින් මේ දීනකම ඉදිරියටම මේගොල්ලෝ අරගෙන යනවාද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ 88 89 කාලේදී එක්තරා රට තුල සිද්ධ වෙච්ච යම් අපරාධ, ඒ වගේම මිනිමැරුම්, කෝලහල, ඒ වගේ දේවල් වලට මේ ජනතාව විමුක්ති පෙරමුණ ඉතා ඍජුව සම්බන්ධ වෙනවා. ඒ වගේම එකල තිබුණු රජයත් ඍජුව සම්බන්ධ වෙනවා. එක හරි. නමුත් ඒගොල්ලෝ ඒ කාලේ ඒ කරපු දේවල් වහම නතර කළා, සම්පූර්ණයෙන්ම නතර කළා තමයි අද මේ අලුත් ආණ්ඩුවකට ඇවිල්ලා තියෙන්නේ. අලුත් පෙරලියක් කරා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මට තියෙන සැකේ තමයි දැන් ඒගොල්ලෝ මෙහෙම මේ විදිහේ ක්‍රමයක් අනුගමනය කරන්නේ නැත්තේ. ඒ කියන්නේ පෙනේ පුප්පන්නේ නැත්තේ සමහරක් විට දැන් පොඩි හරි දෙයක් කරොත් ඒගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන් මේ අනිත් කට්ටිය පෙරලා මවුන්ට පහර දෙන්න 88 89 නැවත අරගෙන එනවා කියලා. හැබැයි බලය තියෙන්නේ කාටද? බලය තියෙන්නේ කාටද? කරන දේ හරි දෙයක් නම්, කරන දේ නිවැරදි දෙයක් නම් කිසිම කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. කරන දේ හරි දෙයක් නම්. හැබැයි ඉතින් කරුමෙට අපි දන්නවා වර්ධ කරපු කට්ටිය ඉන්නවා. නමුත් ඒ අයට සාක්ෂි ඇතුව දඬුවම් දිය යුතුයි. එතකොට ඔයාලා කියයි දැන් මේ ඔයාලා බලන් ඉන්නේ මේ සාක්ෂි ලැබෙනකල් කියලා. එතකොට මේ සාක්ෂි ලැබෙනකල් බලන් ඉන්නවද නැත්නම් පොලිසිය ඔයාලා වටේ යවනවද? මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔයාලා වටේ යවනවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔව්. ඒක මට පෞද්ගලිකව තිබෙන අත්දැකීමක්. මමත් ආයතනයක ප්‍රධානීක වශයෙන් පත් වෙලා ගියා. ඒ ආයතනයේ පල්ලෙහා ඉන්න කට්ටිය සේරම එකතු වෙලා මම පල්ලෙහාට අදින්න උත්සාහ කරා. නමුත් මම වැටුනේ නැහැ. මම හැමදාම කෙලින් ඉඳගෙන තමයි ඒගොල්ලන්ට අවවාද දුන්නේ. මොකද මම රස්සාවකට යන්නේ යාළුවෝ හදා ගන්නවත් තරහකාරයෝ හදා ගන්නවත් නෙමෙයි. විශේෂයෙන්ම යාළුවෝ හදා ගන්න නෙමෙයි. තරහකාරයෝ නම් ඉබේම හැදෙනවා. යාළුවෝ හදා ගන්න නෙමෙයි මම රස්සාවකට යන්නේ. ඒ හින්දා මම රස්සාව කරන්නේ හරියට. ඉතින් ඒ වගේ ඔබලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් පොලිසිය වුණත් නීතිපති දෙපාර්තමේන්තුවේ වුණත් පරණ උදවියගේ කට්ටිය ඒ තැන්වල ඉන්නවා. ඉතින් එයාලා ඔයාලට කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකද කරන්න තියෙන්නේ? ඔයාලට පුළුවන් මේ මාරු කිරීම මේ වෙනස් කිරීම කරන්න. ඒව කල්ලි වෙලා රටට අවශ්‍ය කරන දේ කරන්න. ඒකින් තමයි මම ඉස්සරහට මැද කැලලත් ඇදලා ගත්තේ මේ ළමයිගේ වෙනස. මේ රට ඇතුළේ තියෙන මේ යූත් එකේ මේ තරුණ පරපුරේ ඇති වෙලා තියෙන වෙනස මොකද්ද කියලා අඳුන්ලා දෙන්න. දැන් මේ කට්ටියට මෙහෙම වෙලා තියෙන මේ රටේ නීති සම්පාදනයේ තියෙන අඩුලුඩුකම් හින්දා. මේ රට තුළ ලංකාව තුළ තියෙන නීති සම්පාදනයේ අඩුලුඩුකම් හින්දා තමයි ඔය තත්ත්වය පත් වෙලා තියෙන්නේ. අපි ලස්සන ඉතා සුන්දර සමාජයක් අපිට හදන්න පුළුවන්. ඒක එන්නේ ඉහළින්. ඉහළින් තමයි පල්ලෙහාට එන්නේ. ඉහළින් ඒක කරන්නේ නැත්නම් පල්ලෙහාට එනකොට ඒක වල්වා දිනවා. ඉතින් ඒකෙන් හින්දා තමයි ඔයාලා ඒක කරන්න ඕනේ හරි හැටි. නැත්නම් රට ගැන කිසිම විශ්වාසයක් නැහැ. රට හිස් ලූලු වත එක තැන්වල ළමයි දුවනවා, මිනිස්සු දුවනවා, හැමදේම වෙනවා. නීතිය එක තැන්වල එක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔය කිසි දෙයක් හරියන්නේ නැහැ. ඔයාලට කොන්ද පණ තියෙනකම්.
ඔයාලා කොන්ද පණ ඇතුව වැඩ කළ යුතුයි ඒ ගැන මතක තියාගන්න. ඔබට උදව් කර අය වශයෙන්ම අපි ඔබට ඇඟිලි දික් කරන්නත් අපි ලැහැස්ති වෙලා ඉන්නේ. මම කිව්වනේ බැරි වෙලා හරි ඒගොල්ලෝ වරදක් කරොත් ඒකට මමත් පූර්ණ වග කියන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම දැන් ඒ වග කියන හින්දා තමයි ඒ පේන දේ සම්බන්ධයෙන් මේ වැඩිපුර කතා කරන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි මගේ මේ කතාව ඉවර වෙනකන් ඇහුවට. ඉතින් මම ඔයාලකින් ඉල්ලා සිටින්නේ හරි දේ ගන්න, වැරදි දේ අතරින්න. හොඳයි. එහෙනම් අපි ආයේ නැවත වීඩියෝ එකකින් හමු වෙමු. මගේ නම නිශාක වික්‍රම. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ශාන්තිවාදී තපත් රකින්නේ විත කොඳු බිඳගත් ඔල මොල නිවටු